පටියේ මම තනියෙන් චිත්‍රපටියේ උගත කෙනෙක් ආරම්භ කරන ආස්ථාව මට බොහොම සන්තෝෂයි. මම සියලුම දෙනාට විශ්වාස වෙනවා මේ අවස්ථාව ගන්න ගැන. අපි විශේෂයෙන්ම මේ අවස්ථාව මට උදා කරගන්න හම්බ වුණේ මගේ දෙමිට රාජිත මනරම් නිසා යෝගය සංදේශ ඉතිල මේ නෝමගේ අස්පා මම සියලුම දෙනාට සුබපතනවා. දීප්ති ළඟදී අනුරගත්තා උදාම මේක යාළුවෙක් විදිහට අරගෙන ඔබේ සම්පූර්ණ විශාල පරිපූර්ණ කෙරුවා මේ අවස්ථාව උදා කරන්න. ඒ සම්පත් මගේ බලන මිත්‍රේ වරින් මගේ පළවෙනි මේ මගේ සුදීමට ඉඳාමකේ මේ නිරූපණ ශිල්පිය අද දවසේ අවුරුදු 40කට පස්සේ මම එක්කලා වැඩ කරනවා. අත්කෝ සම්පූර්ණයි මම ලොකු බලාපොරොත්තුවක් කියලා තියෙනවා. මේ ගැන මම හිතනවා ලොකු කාර්යභාරයක් නයි. මේ මොදෙනාට සුබී ජය වේවා මම ප්‍රාර්ථනා කරනවා අපිට හැකියක්මයි මේ කටයුත්ත කිසිම බාධාවකින් තොරව කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ලකි කර්මම වැඩ කරලා තියෙන අන්තිමේ අනුවේ වගේ වැඩ කරලා තියෙන අපි ඔක්කොම එකට එකතු මිත්‍රයෝ. අපේ කණ්ඩායමට අන්තිම එකතු වුණේ දීප්ති. මම විශ්වාස කරනවා දීප්ති තාම ධෛර්යවන්තව මාවත් ධෛර්යවත් කරලා බෞද්ධ ටිකේ මට පවර කරලා ඒ කරපු කටයුතු ටික තාම අගය කරනවා. ඒ වගේම මගේ ඇන්ටික් යාළුවෙක් අද දවසේ පළවෙනි දර්ශනය දුන්නේ ගාමිණී මගේ තාම හොඳ පිටවත් මිත්‍රේ. අපි එකම කණ්ඩායමේ ගාමිණී මමයි අපි ලොකු සටන් කරලා තියෙනවා අපේ මේ රට වෙනුවෙන්. මම හිතනවා ගාමිණී මේ කටයුත්ත තාම සාර්ථක කරයි කියලා. සියලුම දෙනාට බොහොම ස්තුතියි. සම්මානයි දෙවියන්. මේකේ දැන් ලොකු කාර්යභාරයක් යවුවදී මට මෙතුමිලා ඉතින්දී බලාපොරොත්තු වෙන අපි බලාපොරොත්තු කොටස් ගන්න නිර්මාණය කරන විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රවාහන විදිහට දෙසේදී ඉංග්‍රීසි සිනමා නිර්මාණය විවාට මේ බොහොම මේ වෙනකොට කඩනම් එතුමා ලක්ෂාන්තර කටයුතු මේවා සූදානම් කරලා අවසానයි. මොකද දුරට යන්නේ නැහැ. මේ පිටුවල ඉතාලම මේ අපි ඉන්න කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉතින් අපේ අන්නායම ක්ෂේත්‍රයේ ගමනක් ගෙනියන්න සැදී ඇත්තටම ගෞරවපූර්ව ස්තුතියක් දෙන්නේ. නිවින්දරමයි දීප්තියට දැන් විශේෂයෙන් මතක් කරේ මොකද අපි කණ්ඩායමක් එක්ක නේද ඉස්සරහට යන සිනමා නිර්මාණ දෙකක මේ අවුරුද්දේ ඒක බලාපොරොත්තු වෙනවා. ඒක නම් අපි ස්තුතියක් කරා. ඒකෙත් අවස්ථාවක් අපිට තියෙන කියලා ස්තුති සියලු දෙනාට ඒ වගේම මතක් කරන්න ඕනේ අපිට මේ මොරක්තුලේ අපේ එම්එල්එක් වගේ අපි චක්‍රියක් දුන්න ලෑන්ඩ් සොලියුෂන් ආයතනයේ සභාපති තුමා ආර්මිස් ගෲප් එකේ සභාපති තුමා රාජික මහත්මයා ඒ ආයතනයේ අත්වලම ස්තුති කරන්න ඕනේ. මොකද ඔව් මාර කැපවීමක් කළා. ඔවුන්ගේ දේ වගේ මේක කරගහගෙන ගිහිල්ලා නැවතවතාවක් මමත් ඒක ස්තුති කරන්න ඕනේ. මොකද මම මේ ආයතනයේ ඉස්සෙල්ලා හිටපු ඉඳන්ම ස්තුති කරන්න ඕනේ. සතුටේ සියලු දෙනාට සාර්ථක නිර්මාණයක් දකින්න සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම පැහැදිලි ආයතන සභාපතිතුමනි ඔබතුමටත් ස්තුතියි. මොකද ඔබගේ ශක්තිය අපිට හැමදාම ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපි රකින්නවා. සහ ඒක බොහොම පැහැදිලිවම මේ වෙනකොට ඔබම ඒක අපිට ප්‍රොඩක්ෂන් එකේ පවා හැමදේම මේකට අපි උදව් කරලා තියෙනවා. ඒකින්ද ඒකින්දම නෙමෙයි ඔබ නිර්මාණකාරයෙක් කියන ඔබට ස්තුති ගන්න මොකද ඔබ නිර්මාණ කරන්න අපිට පුළුවන් දායකත්වයක් අපිට. මේ වගේම සියලුම දෙනාම ජයන් ජය වේවා. සාර්ථක නිර්මාණය කරලා සියලුම දෙනාම ලස්සන මේ වගේ එකක් ගන්න උත්සාහ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක තමයි